ඩුබායි වල කොහොමද ඉන්ෂුරන්ස් නැතුව බබෙක් ඩිලිවර් කරන්නේ? ඉන්ෂුරන්ස් එකක් අනිවාර්යයෙන්ම ඕනේද? කොච්චරක් charges වෙනවද? කොහොමද අපි හොස්පිටල්ස් තෝරගන්නේ? හොස්පිටල් වල තියෙන පැකේජස් මොනවද? අපි පේමන්ට් එක එකපාරම ගෙවන්න ඕනේ. ඩිලිවරි charges කොහොමද කියලා හැම හොස්පිටල් එකේම වෙබ්සයිට් වල ඒගොල්ලෝගේ දාලා තියෙනවා. එතකොට අපිට ඒවා බලා ගන්න පුළුවන්. නමුත් ඒ මුදලම යනවද? ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකද ඒ මුදල දාලා තිබ්බට සමහරට එක්ස්ට්‍රා charges අපිට එන්න පුළුවන්. ඒ මුදල තියෙන්නේ ඒ ඩිලිවරි එකට විතරයි. ඊට අමතරව මොන හරි ටෙස්ට් එකක් තිබ්බොත්, ඊට අමතරව මොන හරි බෙහෙත් එකක් තිබුණොත්, ඊට අමතරව අපිට දවස් දෙකක් ස්පිරිතාලේ නතර වෙන්න වුණොත්, ඒ ඔක්කොම අමතර charges. එතකොට ඒවත් අර මුදලට ඇඩ් වෙලා ලොකු ගාණක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. මොකද උදාහරණයක් විදිහට අද අපි බේබි ඩිලිවරි කරලා normal delivery හෙට discharge වෙන්න ඕනේ නම් discharge වෙනවා නම් discharge වෙන දවසේ අනිවාර්යයෙන්ම බබාගේ ටෙස්ට් වගේක් කරනවා. අනිවාර්යයෙන් බබාගේ ටෙස්ට් වගේක් කරනවා. ඒ ටෙස්ට් ඔක්කොම normal නම් විතරයි බබාව අම්මත් එක්ක ගෙදර යවන්නේ. ඒ ටෙස්ට් එකක් හරි අඩු නම් වැඩි නම් මොකක් හරි වෙනසක් තියෙනවා නම් බබාව discharge කරන්නේ නැහැ. අම්මව විතරයි discharge කරන්නේ. අම්මට අවශ්‍ය බෙහෙත් ටික ලියලා දීලා අම්මව discharge කරනවා. බබාව නවත්ත ගන්නවා හොස්පිටල් එකේ. ඊට පස්සේ එයාව තියෙන වෝඩ් එකේද ICU එකේද හැමදාම අම්මට දවසට එක සැරයක් බ්‍රෙස්ට් ෆීඩින් කරනවා නම් ගිහිල්ලා ෆීඩ් කරන්න වෙනවා. එතකොට අපි සමහරට දුර ඉන්න කෙනෙක් නම් හොස්පිටල් එක ළඟ ආවට නෙමෙයි නා අනිවාර්යෙන් එතකොට අපිට එතන ට්‍රැවලින් charges එතනත් අපිට දරන්න සිද්ධ වෙනවා. එතකොට අපි දන්නේ නැහැ ඔක්කොම අමතර charges යන්නේ. ඒක නිසා ෆයිනල් බිල් එක කීයක් වේද කියලා ඇත්තටම කාටවත් කියන්න බෑ. කොච්චර මුදල මෙච්චරක් යනවා කියලා දාලා තිබුණත් අපිට ෆයිනල් බිල් එක කීයක් යනවද කියලා කියන්න බෑ. හොඳම දේ තමයි ඉන්ෂුරන්ස් එකක් එක ඩිලිවරි කරන්න. ඩුබායි වල බබේ ඩිලිවර් කරන්න කැමති නම් ඉන්ෂුරන්ස් එකක් නැතුව ඩිලිවර් කරන්න එපා. අඩුම තරමේ ඉන්ෂුරන්ස් එකක් නැතුව මෙහෙ වැඩ කරන්නත් එපා. මොකද බෙහෙත් හරිම ගණන්. අනිත් කාරණාව තමයි ප්‍රෙග්නන්ට් කෙනෙක්ට මාස 7න් පස්සේ ෆ්ලයි කරන්න බෑ. එතකොට ගොඩක් අය ප්ලෑන් කරන දේ තමයි මෙහි පළවෙනි මාස 7 මෙහි ගත කරන්න බලනවා. 7 වෙනි මාසේ විතරක් ට්‍රැවල් කරනවා අපේ රටට බබා එහෙ ඩිලිවර් කරන්න කියලා. හදිස්සියෙන් මොකක් හරි ඉමර්ජන්සි කන්ඩිෂන් එකක් ආවොත් ડોක්ටර් කිව්වොත් ෆ්ලයි කරන්න එපා කියලා. එතකොට අපිට ෆ්ලයි කරන්න වෙන්නේ නැහැ. නමුත් අපි ඩිලිවරි එක ඔක්කොම ප්ලෑන් කරලා තියෙන අපේ රටේ ලංකාවේ. එහෙම වුණොත් අපිට මේ රටේ ඉන්න සිද්ධ වෙනවා. එතකොටත් එතනත් රිස්ක් එකක් තියෙනවා. අපිට මුදල් කොච්චරක් යයිද කිසිම අයිඩියා එකක් නැහැ. ඒක නිසා බබෙක් හදනවා නම් අනිවාර්යයෙන්ම ටිකක් ආර්ථිකයේ පැත්තෙන් ස්ථාවරව ඉන්න ඕනේ. මොකද මොන කන්ඩිෂන් එකක් එයිද අපි දන්නේ නැහැ. එන හැම දෙයකටම මුණ දෙන්න අපිට ශක්තිය තියෙන්න ඕනේ. විශේෂයෙන් අපිට මුදල් තියෙන්න ඕනේ. මුදල් නැතුව කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් ඩුබායි වල බබෙක් ඩිලිවර් කරොත් කොහොමද එයාගේ પાස්පෝර්ට් හදාගන්නේ? උපන සහතිකය කොහොමද හදාගන්නේ? හැම විස්තරයක් මගේ කලින් වීඩියෝස් වල ෂෙයා කරලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් බලන්න පුළුවන්. දන්න කෙනෙක්ගේ සිදුවීම මොකක් හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිත් අයට දැනගන්න පුළුවන් වෙන විදිහට. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.